ඇනී බලන්න කැමති හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ නින්ජා කමුයි 3 වෙනි එපිසෝඩ් එක ගැන. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපිට පෙන්නනවා එක්තරා පුද්ගලයෙකුට කවුද කෙනෙක් ඇටැක් කරලා තියෙනවා. ඉතින් මේකේ නා එයාගෙන් බේරෙන්න මේ වෙලාවේ වාහනේට නැගලා යන්න යනකොට මෙයාට වාහනය ඇතුලෙන් අමුතු සද්දයක් ඇහෙනවා. ඒත් එක්කම එකපාරම ඩීමන් අත් දෙකක් ඇවිදින් මෙයාගේ බොඩි ගාඩ්ලා දෙන්නටම පහර දෙනවා. ඉතින් තවත් අත් දෙකක් ඇවිදින් මෙයාගේ මූණත් අල්ලගෙන මේ වෙලාවේ මේ කෙනා විනාශ කරලා දානවා. මේ පුද්ගලයා විනාශ වෙනවත් එක්කම මෙයා ගියපු කාර් එකත් මේ වෙලාවේ විනාශ වෙලා යනවා. මේ හැමදේම කරලා තියෙන්නේ ලිල් කියන නින්ජා. මේ නින්ජා මේ වෙලාවේ හිගන්ගේ ෆොටෝ එකකුත් බලාගෙන මෙයාගේ ඊළඟ ටාගට් එක හිගන් කියලා කියනවා. ඉතින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ලිල් ගිහිල්ලා තියෙනවා මාස්ටර් යමාජෝ හම්බෙන්න. ලිල් මේ වෙලාවේ මාස්ටර් යමාජිට කියනවා එයා කලින් දුන්න වැඩේ නම් හරිම බෝරින් කියලා. ඉතින් මේ මාස්ටර් යමාජි තමයි ලිල්ට කලින් කෙනා විනාශ කරන්න කියලා නියෝගය දීලා තියෙන්නේ. මේ වෙලාවේ ලිල් මාස්ටර් යමාජිගෙන් ඉල්ලනවා එයාගේ ටැලන්ට් එකට ගැලපෙන කෙනෙක්ව එයාට ටාගට් එක හැටියට දෙන්න කියලා. ඉතින් යමාජි මේ වෙලාවේ හිගන්ව විනාශ කරන මිෂන් එක ලිල්ට දෙනවා. ඒ වගේ මාස්ටර් යමාජි මේ වෙලාවේ ලිල්ට කියනවා හිගන් කියන්නේ SMS කෙනෙක් නෙමෙයි. එයා සීක්‍රට් ටෙක්නික් තියෙන සුපිරිම ගණේ නින්ජා කෙනෙක් කියලා. අනිත් දේ තමයි හිගන්ගේ ටෙක්නික් මේ ජපානේ කාටවත් නැහැ කියලා මේ වෙලාවේ යමාජි ලිල්ට කියනවා. යමාජි රෝණ වෙලා තියෙන්නේ හිගන්ව කොහොම හරි විනාශ කරලා දාන්න. ඉතින් ලිල් මේ වෙලාවේ එයාගේ ඊළඟ ටාගට් එකත් අරගෙන මෙතනින් පිටත් වෙලා යනකොට යමාජි ලිල්ට කියනවා තවත් උදව්වට කට්ටිය අරගෙන යන්න කියලා. හැබැයි ලිල් මේ වෙලාවේ යමාජිට කියනවා එයාට ඒක තනියම හැන්ඩල් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සෙක්. මේ මිනිස්සයා දකින්න සායි කියන කෙනා මේ වෙලාවේ එයාගේ සගයව විනාශ කරලා දානවා. මෙන්න මේ නිසා සායිගෙන් මේ වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සයා අහනවා එයා මේ වගේ නින්ජලා කී දෙනෙක් විනාශ කරලා දැම්මද කියලා. මේක අදින් ඉවර වෙන්න ඕනි කියලා සායි කතාව ඉවරයක් කරලා දානවා කියලා මේ වෙලාවේ මේ වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සයා එයා කඩුව ඇදලා ගන්න හදනවා. ඉතින් මේ වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සයා මේ වෙලාවේ සායිට කියනවා එයාලත් හිගම් වගේම නිදහසේ ඉන්න කට්ටිය සායි වගේ එක එක්කෙනා යන පරිදි තව කට්ටිය විනාශ කරන්න නැහැ කියලා. ඒ වගේම මේ වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සයා මේ වෙලාවේ සායිට කියනවා එයාලට කවදාවත් හිගන්ව විනාශ කරන්න නම් හම්බෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම සායි මේ වෙලාවේ මේ වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සයාට එයායි කඩුව දික් කරලා අභියෝග කරනවා. ඒ වගේම සායි මේ වෙලාවේ කියනවා අපි ඒක බලාගමු කියලා. ඉතින් මේ වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සයා මේ වෙලාවේ එයාගේ ටෙක්නික් එකක් වෙන ෆ්ලයින් සෝලෝ එකෙන් මේ වෙලාවේ සායිගේ පැත්තට ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් මේ වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සයා මේ වෙලාවේ කියනවා මේ ටෙක්නික් එකෙන් නම් කාටවත් බේරෙන්න හම්බෙලා නැහැ කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ ටෙක්නික් එකෙන් සායිට ලේසියෙම බේරෙන්න පුළුවන් වෙලා තියෙනවා. මේ දේ දකින්න වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සයා මේ වෙලාවේ පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් මේ වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සයා සායිට අයපාරක් ඇටැක් කරන්න බලද්දි වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සයා මේ වෙලාවේ දකින්නවා සායිගේ අතේ කඩුව නැහැ කියලා. එතකොට තමයි මේ මිනිස්සයා දකින්නේ මේ වෙද්දිනොත් සායිගේ කඩුව එයාගේ බඩ හරහා ගිහිල්ලා කියලා. ඒත් එක්ක මේ බැටල් එකෙන් පරදින මේ වෙස්මුණක් දාගෙන ඉන්න මිනිස්සයාගේ වෙස්මුණත් මේ වෙලාවේ කැඩිලා ගිහිල්ලා මෙයා මේ සටනෙන් පරාජය වෙනවා. ඉතින් මේ අවසාන වතාවට සායිට කියනවා එයා අපායේ සායි එනකම් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා පොලිස් ස්ටේෂන් එකේ කෙනෙක් මේ වෙලාවේ මයික්ට එයා ගියපු හොටෙල් එකට ඇටැක් කරලා තියෙන්නේ මාෆියා ගෑන් එකකින් කියලා කියනවා. හැබැයි මයික් හොඳටම දන්නවා එයාට ඇටැක් කරේ නින්ජලා කියලා. ඒත් එක්ක මයික්ගේ බොස් මේ වෙලාවේ මයික්ට කතා කරනවා. මයික්ගේ බොස් මේ වෙලාවේ මයික්වත් එක්කගෙන නිදහස් තැනකට ගිහිල්ලා මයික්ට කියනවා තව ටික දවසකින් ඔයා රිටයර් වෙන්න ඉන්නේ. අන්න ඒ නිසා මේ වගේ දේවල් වලට හවුල් වෙන්න එපා කියලා. බොස්ට ඕන වෙලා තියෙන්නේ මයික් මේ වගේ දේවල් වලට හවුල් වෙනවා වෙනුවට පොලිසියෙන් රිටයර් වුණාන් පස්සේ ගෙදරට වෙලා සාමකාමීව ජීවත් වෙනවා බලන්න. මයික්ගේ බොස් මේ වෙලාවේ මයික්ට ෆයිල් එකකුත් දීලා මෙතනින් පිටත් වෙලා යනවා. එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා හිගන් මේ වෙලාවේ එයායි කඩු දෙක මුහුවත් කරන ගමන් ඉන්නවා. හිගන් මේ වෙලාවේ මෙතන තියෙන ගින්දරක් දකින්නවත් එක්කම එයාට මතක් වෙනවා එයාගේ බිරිඳයි ළමයි විනාශ වෙන විදිය. ඒත් එක්කම ආපහු PVC-ට එන හිගන්ට මේ වෙලාවේ කාර් එක සද්දයක් ඇහෙනවා. ඉතින් අපිට පෙන්නනවා මේ වෙනකොටත් මයික් හිගන් හොයාගෙන ඇවිදින් තියෙනවා. මේ ඇවිදින් තියෙන්නේ හිගන්ට එයාගේ පවුල විනාශ කරපු කට්ටිය හොයාගන්න උදව් කරන්න. මේ වෙලාවේ මයික් ගොඩක් විස්තර එයාලා රෙස්ටුරන්ට් එකේ පහර දුන්න කට්ටිය ගැන හොයාගෙන තියෙනවා. ඒත් එක්කම මයික් මේ වෙලාවේ හිගන්ට ෆොටෝ වගේක් පෙන්නනවා එයාලට අවසානට පහර දුන්න නින්ජාගේ වෙපන් තමයි මේ ෆොටෝ වල තියෙන්නේ. ඉතින් මයික් හොයාගෙන තියෙනවා මේ වගේ තාක්ෂණික වෙපන් හදන්නේ වෙන කොහින්වත් නෙමෙයි අල්සා කියන කම්පැනියෙන් කියලා. ඉතින් මයික් විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම හිගන්ගේ පවුල විනාශ කරපුවට අල්සා කම්පැනිය කොහින් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ඒත් එක්කම මයික් මේ වෙලාවේ එයාවත් ඉක්මනට රිටයර් කරන්න හදන්නේ. මොකද මේ දේවල් වලට FBI එකේ සමහර කට්ටියගේ සම්බන්ධතා තියෙනවා කියලා මයික් මේ වෙලාවේ සැක කරනවා. ඒත් එක්කම හිගන් මේ වෙලාවේ මයික්ට මතක් කරනවා එයාගේ පවුල විනාශ කරමු නිසා එයා කවුරුණත් අතාරින්නේ නැහැ කියලා. හැබැයි මයික් මේ වෙලාවේ හිගන්ට කියනවා ඔයා ඒ වගේ විනාශයක් කරන්න ගියොත් අනිවාර්යෙන් මම ඔයාව අත්අඩංගුවට ගන්නවා කියලා. මයික්ට ඕන කරලා තියෙන්නේ මේක නීතිමය මාර්ගයෙන් විසඳලා දාන්න. ඒත් එක්කම මයික් එයා ළඟ තිබ්බ රිටයර් වීමේ ලිපිය ගිනිගොඩට දාලා විනාශ කරලා මේ මිෂන් එකට හිගනුත් එක්ක සම්බන්ධ වෙන්න තීරණය කරනවා. ඉතින් මේ දෙන්නගේ එකතු වීම සමරන්න මේ වෙලාවේ හිගන් ළඟ තිබ්බ ඩ්‍රින්ක් කේන් ටිකක් මයික්ටත් දෙනවා. මයික් මේක බොන්න හදද්දී මයික් හිතන්නේ මේක ඇල්කොහොල් කියලා. හැබැයි මේ වෙලාවේ මයික්ට තේරෙනවා මේක ඇත්තටම ඇල්කොහොල් ඩ්‍රින්ක් එකක් නෙවෙයි මේක එනර්ජි ඩ්‍රින්ක් එකක් කියලා. මේත් එක්ක මයික් හිගන්ට කියනවා ඇල්සා කම්පැනි ගැන අපි දෙන්නට වඩා හොඳට දන්න කෙනෙක් ඉන්නවා. ඉතින් අපි ගිහිල්ලා ඒ දෙන්න හම්බෙන්න යන් කියලා. ඉතින් හිගන් සහ මයික් දෙන්න මේ වෙලාවේ එමාව හම්බෙන්න යනවා. එමාව හම්බෙන්න ගිය මයික් මේ වෙලාවේ එමාගේ කාර් එකට අනම්මනම් කියන්න පටන් ගන්නවා. මොකද එමාගේ කාර් එක ටිකක් පරණ කාර් එකක්. හැබැයි එමා නම් කියන මේ තරම් සුපිරි කාර් එකක් ඔයා කොහෙවත් දැකලා නැති වෙයිද කියලා. මේ වෙලාවේ හිගන් එමාගේ කාර් එක පරණ කාර් එක වුණත් අන්න ඒක කොච්චර වටිනවද කියලා මේ වෙලාවේ හිගන් පැහැදිලි කරනවා. ඉතින් මේ පැහැදිලි කිරීමත් එක්කම එමා හිගන් ගැන ඇත්තටම සතුටු වෙනවා. ඉතින් එමා මේ වෙලාවේ කියන නින්ජා කෙනෙක් වුණාම මේ වගේ තමයි වෙන්න ඕනේ කියලා. ඉතින් හිගන්ට නින්ජා කෙනෙක් කියපු ගමන් මේ වෙලාවේ එමා හිගන් දිහා 아무තු විදියට බලනවා. මේ බලනවත් එක්කම මයික් මේ වෙලාවේ හිගන්ට කියනවා එමා තමයි අපිට මේ වෙලාවේ විශ්වාස කරන්න ඉන්න එකම කෙනා. ඒ නිසා එයා ගැන කලබල වෙන්න එපා කියලා. එමා මේ වෙලාවේ හිගන් ගැන වර්ණනා කරන්න පටන් ගත්තත් මයික් මේ වෙලාවේ එමාට කියනවා එයාලා ආපු වැඩේ ඉක්මනට කරගෙන යන්න කියලා. මේ නිසා එමා හිගන්ටයි මයික්ටයි ආයේ කාර් එක ඇතුළට නගින්න කියනවා. ඉතින් මේ කාර් එකේ මේ දෙන්නට ඉඩත් මදි. එමා මේ වෙලාවේ මේ දෙන්නට දඟලන්න එපා කියලා එයායි කාර් එකේ ස්ක්‍රීන් ටික වහලා මේ කාර් එක ඇතුලේ හරියට මුළු
හැකින් සිස්ටම් එකක්ම තියෙන පොඩි කම්පියුටර් ලැබ් එකක් වගේ. මේ වෙලාවේ එමා මේ දෙන්නට එයා හොයාගත්ත තොරතුරු කියන්න පටන් ගන්නවා. එමා මේ වෙලාවේ මේ දෙන්නට කියනවා ඇල්සා කියන කම්පැනි මල්ටිනේෂනල් කම්පැනියක් කියලා. ඉතින් මේ කම්පැනියෙන් අවියාවුද පවා නිෂ්පාදනය කරනවා. ඒ වගේම AI තාක්ෂණය යොදාගෙන ගේමින් වගේම හැම ටෙක්නොලොජි එකක්ම පාලනය කරන තත්ත්වයකට මේ එල්සා කම්පැනිය දියුණු වෙලා තියෙනවා. දැනටමත් ලෝකයේ හැම රටකම වගේ මේ එල්සා කම්පැනියේ ශාඛා බොහොමයක් තියෙනවා කියලා මේ වෙලාවේ එමා කියනවා. ඒ වගේම මේ එල්සා කම්පැනියත් එක්ක තවත් කම්පැනි සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ එමා හොයාගෙන තියෙනවා මේ වගේ එල්සා කම්පැනියත් එක්ක සම්බන්ධ වෙන්න අකමැති කම්පැනි වල අයිතිකාරයෝ හිට හැටියෙම අතුරුදන් වෙලා වගේම නැති වෙලා තියෙනවා. මේ නිසා එමා සැක කරනවා මේවට අනිවාර්යයෙන්ම නින්ජලා වගේම එල්සා කම්පැනියත් සම්බන්ධයි කියලා. ඉතින් මේ එල්සා කම්පැනියට විරුද්ධ වෙන කවුරුත් එල්සා කම්පැනිය අතාරින්න නැහැ කියලා මේ වෙලාවේ හිගන්ටයි මයික්ටයි කියනවා. එතනින්ගේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ එල්සා කම්පැනියේ ලොක්කා එයාගේ අලුත් අත්හදා බැලීම ගැන සතුටු වෙන ගමන් ඉන්නවා. මෙයාලා එනර්ජි එක නිෂ්පාදනය කරන්න පුළුවන් අලුත් සොයා ගැනීමක් සොයාගෙන තියෙනවා. ඒත් එක්ක මෙතනින් කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොට ජමාජි එල්සා කම්පැනියේ ලොක්කව හම්බෙන්න ඇවිදින් තියෙනවා. ජමාජි මේ වෙලාවේ මෙයාට පෙන්නනවා එල්සා කම්පැනියේ කමාන්ඩෝ කණ්ඩායමක් මයික් සහ හිගන් හිටපු හොටෙල් එකට ඇටැක් කරනවා. මෙන්න මේ දෙයට කාරණේ අහනකොට එල්සා කම්පැනි ලොක්කා මේ වෙලාවේ උත්තරයක් විදිහට දෙන්නේ මෙයාගේ අලුත් වෙපන් අත්හදා බලන්න තමයි එහෙම කරේ කියලා. ඒ වගේම ඒ වගේ අත්හදා බැලීම් කරන්න හොඳම කට්ටිය තමයි නින්ජලා. අන්න ඒ නිසා තමයි නින්ජලා මේ වගේ අත්හදා බැලීමක් කරේ කියලා මේ වෙලාවේ මේ එල්සා කම්පැනි ලොක්කා ජමාජිට කියනවා. ඉතින් ජමාජි මේ වෙලාවේ මෙයාට තේරුම් කරලා දෙනවා ඒ නින්ජා වෙන නින්ජලා වගේ නෙමෙයි. ඒ වගේම එයාගේ ටාගට් එකක් අන්න ඒ නිසා මේකට අත දාන්න එපා කියලා. ඒත් එල්සා කම්පැනි ලොක්කා මේ වෙලාවේ ජමාජිට මතක් කරලා දෙනවා ඒ දෙන්න ඇත්තටම හවුල්කාරයෝ කියලා. ඒත් ජමාජි මෙතනින් පිටත් වෙන ගමන් මේ එල්සා කම්පැනි ලොක්කට මතක් කරලා දෙනවා මේක එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මේකට ආයෙත් අත දාන්න හදන්න එපා කියලා. එතනින් කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ එමා මේ එල්සා කම්පැනියේ සර්වර් එක ඇතුළට ඇතුල් වෙන්න හදනවා. ඉතින් එමා හොයාගත්ත තොරතුරු වගේක් තමයි මේ එල්සා කියන කම්පැනිය වෙනම නගරයක් හදලා තියෙනවා. ඉතින් මෙයාලා වෙනම ඕගනයිසේෂන් එකක් විදිහට තමයි කටයුතු කරන්න කියලා මේ වෙලාවේ හිගන්ට කියනවා. ඒත් එක්කම හිගන්ට ටිකක් අමුතු දෙයක් දැනෙනවා. ඉතින් ශනික ක්‍රියාත්මක කරන හිගන් මේ වෙලාවේ මයික්ව පැත්තට තල්ලු කරනවා. ඒ තල්ලු කරනවත් එක්කම මයික් හිටපු තැනට මේ වෙලාවේ කඩු ප්‍රහාරයක් එල්ල වෙනවා. එතකොට තමයි මයික්ට තේරෙන්නේ කවුරු හරි මෙයාලට ඇටැක් එකක් කරන්න ඇවිදින් තියෙනවා කියලා. ඉතින් ඒ ශනිකම එමා එයාගේ වාහනේ ස්ටාර්ට් කරගෙන මේ වෙලාවේ හයියෙන් යන්න පටන් ගන්නවා. හැබැයි මේ හිගන්ලට පහර දෙන්න ඇවිදින් තියෙන අලුත් නින්ජා මේ වෙලාවේ වාහනේ උඩ ඉඳන් හිගන් සහ මයික් ඉන්න තැනට එක දිගටම එයාගේ කඩුවෙන් අයින්න පටන් ගන්නවා. ඉතින් මයික් කරන්නේ මේ වෙලාවේ එයායි ගන්න එක අරගෙන මේ වාහනේ උඩ ඉඳන් එයාලට පහර දෙන කෙනාට වෙඩි තියන එක. හැබැයි මේ වෙලාවේ හිගන්ගේ පව එකෙන් බලනවා කවුද මේ එයාලට ඇටැක් කරන්න ඇවිදින් තියෙන නින්ජා කියලා. හිගන් ඒත් එක්කම එයායි කඩුව අරගෙන මේ නින්ජාට අයින්න හදනවා. මේ අයින්න හදනවත් එක්කම අපිට පෙන්නනවා ලොරියක් ඇවිදින් මේ වෙලාවේ එමාගේ වාහනේ වදිනවා. මේ වදිනවත් එක්කම එමාගේ වාහනේ දුරට විසි වෙනවා. හිගන් මේ වෙලාවේ ඇස්සල්ලා බලනකොට එයා දකිනවා මේ වෙනකොට එමාට සහ මයික්ට සෑහෙන්න අමාරු වෙලා ඉන්නවා. ඒ වගේම හිගන් දකිනවා එයාලට පහර දුන්න ආපු නින්ජා මේ වෙලාවේ එළියට වෙලා මේ වාහනේ ඇතුළේ ඉන්න හිගන්ට පහර දෙන්න හදනවා. හිගන් මේ වෙලාවේ ශනික ක්‍රියාත්මක වෙලා මේ වාහනේ එළියට පයින්නවා. මේ පැනපු ගමන් මේ නින්ජාට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්නම මේ වෙලාවේ සුපිරි විදිහට ඇටැක් කරන්න පටන් ගන්නවා. හිගන් සහ අනිත් නින්ජා මේ වෙලාවේ එක දිගටම ඇටැක් කරගෙන බිල්ඩිමක් උඩට යනවා. ඉතින් මෙහෙම බිල්ඩිමක් උඩට ගියපො මේ දෙන්නම එක දිගටම ෆයිට් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ හිගන්ට පහරක් ගහලා මේ නින්ජා එයාගේ ඇඟ ඇතුලේ මැකැනිකල් ආම්ස් වගේක් ගන්නවා. මේ ආම්ස් ඇත්තටම හරියට වයර් වගේ. ඉතින් මේ නින්ජා කරන්නේ එක දිගටම හිගන්ට මේ ආම් වලින් පහර දෙන එක. ඉතින් මෙතන ආම්ස් ගොඩක් තියෙන නිසා මේ වෙලාවේ හිගන්ට පොඩ්ඩක් තුවාල වෙනවා. ඒත් එක්කම හිගන් මේ අඬුත් එක්ක සරන් කරන්න කියලා එයාගේ ෂැඩෝ ඇබිලිටි එක යූස් කරලා මේ වෙලාවේ එයාගේ ඇඟේ තවත් අත් හයක් මවා ගන්නවා. ඉතින් මේ අත් හය යූස් කරලා මේ වෙලාවේ එයාට පහර දෙන්න ආපු අඬු අල්ල ගන්නවා. හැබැයි මෙහෙම අල්ල ගන්නවත් එක්කම අනිත් නින්ජා මේ වයර් ඇතුලේ තියෙන තවත් කේබල් වගේක් යූස් කරලා හිගන්ගේ අත් ඔක්කොම අල්ල ගන්නවා. ඉතින් මේ නින්ජා හිගන්ට පහර දෙන්න හදනවත් එක්කම හිගන් මේ වෙලාවේ එයාගේ අත් දෙක යූස් කරලා මේ නින්ජා වැදලා අරගෙන පැත්තට විසික් කරනවා. මේ වෙලාවේ මේ නින්ජා මිෂයිල් වගේකින් හිගන්ට පහර දෙනවා. හැබැයි හිගන්ට පුළුවන් වෙනවා මේ මිෂයිල් ඔක්කොම විනාශ කරලා දාන්න. ඉතින් අය පාරක් අර නින්ජා එයාගේ කට ඇතුලේ තවත් මිෂයිල් වගේක් හිගන්ගේ පැත්තට එල්ල කරනවා. හැබැයි හිගන්ට පුළුවන් වෙනවා මේ වෙලාවේ මේ ඔක්කොම ටිකෙන් බේරිලා එයාගේ කඩුවෙන් අර නින්ජාට පහරක් එල්ල කරන්න. ඉතින් මේ පහර කොයිතරම් පවර්ෆුල්ද කියනවනම් මේ වෙලාවේ අපිට පෙන්නනවා හිගන්ගේ කඩුව කෙලින්ම අර නින්ජාගේ ඔළුවට තමයි වැදලා තියෙන්නේ. ඒත් එක්කම හිගන් එයාගේ කඩුවෙන් මේ නින්ජාව අල්ලගෙන බිල්ඩිමේ කෙරවලටම යනවා. මෙහෙම ගියපු හිගන් දකිනවා මේ වෙලාවේ මේ නින්ජාගේ ඇඟේ කැමරාවක් තියෙනවා. මේ වෙලාවේ හිගන් මේ කැමරාව ඇදලා අරගෙන මේ නින්ජාව මේ බිල්ඩිමේ පල්ලෙහාට තල්ලු කරලා දානවා. හිගන් මේ වෙලාවේ දැනගන්නවා මේ කැමරාවෙන් කවුරු හරි මේ ෆයිට් එක ලයිව් බලාගෙන ඉන්නේ කියලා. ඉතින් හිගන් කැමරාවට ටිකක් ලං වෙලා මේ වෙලාවේ මේ කැමරාවෙන් බලාගෙන ඉන්න එයා විනාශ කරන්න ඔයපු කෙනාට මේ වෙලාවේ තර්ජනය කරනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙනකොටත් පොලිසියෙන් වගේම ඇම්බියුලන්ස් එකත් මේ හරියට ඇවිදින් එමා සහ මයික්ව හොස්පිටල් එකට අරන් යනවා. මෙහෙම අරන් යනවත් එක්කම මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. අපි බලමු ඊළඟ එපිසෝඩ් එකේ හිගන්ව විනාශ කරන්න එන ඊළඟ නින්ජාව කොයි විදිහටද පරාජය කරන්න කියලා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.